හරි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ගිත සමීකරණ සාධක වෙන ආකාර තුනක් තියෙනවා. ඒකෙන් වර්ග පූර්ණය වගේ සාධක වෙන ආකාරය මේ තියෙන්නේ මම කොහොම ක්‍රම තුන කියන්නම්. මේ තියෙන්නේ වර්ගිත සමීකරණයක සාධාරණ ආකාරයේ සමීකරණය. ax වර්ග ධන bx ධන c. මේක තියන්න මෙන්න පළවෙනි එක තමයි මේ මැද පදයේ bx කියන පදේ අපිට පුළුවන් කොටස් දෙකකට වෙන් කරලා සාධක හොයන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ග පූර්ණයමකින් සාධක හොයන්න පුළුවන්. නැත්නම් අපි ඉගෙනගෙන තියෙන ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් සමීකරණයට දාලා අපිට හොයන්න පුළුවන්. හරි. මම හිතේ කියන්නේ වර්ග පූර්ණයමකින් හොයන්න ඉතින් මොකද අපේ සාමාන්‍ය පෙළ විභාගයේ වැඩිපුරම ප්‍රශ්න හැදිලා තියෙන්නේ වර්ගිත සමීකරණ පාඩමේ වර්ග පූර්ණයමකින් සාධක හොයන විදිය තමයි. බලමු. හරි. මුලින්ම අපි මෙන්න මේ සමීකරණය වර්ග පූර්ණය කරනවා අපි මේක බිඳුවට සමාන කරන්න ඕනේ. සමීකරණය බිඳුවට සමාන කරන්න ඕනේ. ax වර්ග bx ධන c. බිඳුවට සමාන කරද්දී අපි එක දෙයක් දැනගන්න ඕනේ මේ a අසමානයි බිඳුව වෙනවා. මොකද a බිඳුව වුණොත් මෙතන වර්ගිත සමීකරණය පවතින්න බෑනේ. එහෙනම් මෙතන x වර්ග පදය බිඳුව වෙනවනේ. ඒ හින්දා a අසමානයි බිඳුව අනිවාර්යයි. දැන් අපි වර්ග පූර්ණය කරමු. මුලින්ම සමීකරණය සුළු කරගමු. මම මේ a කියන නියත එළියට ගන්නවා. එතකොට x වර්ග ධන b බෙදීම ax ධන c බෙදීම a සමානයි බිඳුව. මම මෙතනදී පැහැදිලි කරන්නේ අසමානයි බිඳුව කියලා. එහෙනම් මෙතන අපිට a අසමානයි බිඳුව නිසා ඒව අයින් කරන්න පුළුවන්. එතකොට මෙතන ගන්න පුළුවන් x වර්ග ධන b බෙදීම ax ධන c බෙදීම a සමානයි බිඳුව. දැන් මේ සමීකරණය තියෙනවානේ. හරි. වර්ග පූර්ණයේදී කරන්නේ මෙන්න මේ x එක්ක x ඉස්සරහින් තියෙන නියතය තියෙනවානේ. මේ මැද පදේ x පදේ ඉදිරියෙන් තියෙන නියතය තියෙනවානේ. අපි යන්නේ නියතය දෙකෙන් බෙදලා වර්ග කරලා එකක් එකතු කරලා එකක් අඩු කරලා දානවා. ඔන්න ඔක තමයි වර්ග පූර්ණයේ අපි කරන්නේ. මෙන්න මේ පොයින්ට් එක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එහෙම කරලා බලන්න. x වර්ග ධන b බෙදීම ax ධන මැද පදය දෙකෙන් බෙදුවා. එතකොට b බෙදීම දෙකක් ඒක වර්ග කරා. b වර්ග බෙදීම 4ක් a වර්ග තුරින් ඕනේ. b වර්ග බෙදීම 4ක් a වර්ග. ධන c බෙදීම a ඍණ b වර්ග ඍණ 4ක් a වර්ග. අපි පදයක් එකතු කරා නම් ඒක අනිවාර්යෙන් අඩු කරලා දාන්න ඕනේ. මොකද අපිට බෑ කිසිමේව සමවර්ගිත සමීකරණයකට පදයක් අතින් එකතු කරන්න බෑ. ඒක අනිවාර්යෙන් එකතු කරන අඩු කරලා දාන්න ඕනේ. අඩු කරා නම් ඒක එකතු කරලා දාන්න ඕනේ. ඒකෙන්ද බලපෑමක් කරන්න බෑ අපිට සමීකරණයට. හරි. දැන් මෙතන මේ හැදලා තියෙන්නේ x ධන b බෙදීම 2ක් a ගේ වර්ගය. බලන්න මේ පද දෙකේ වර්ගය තියෙනවා. x වර්ග ඊට පදේ b වර්ග බෙදීම 4ක් a වර්ග. මැද පදේ කියන්නේ දෙකක් b බෙදීම 2ක් කියතම මෙතනට එන්න ඕනේ. දෙක දෙක කැපිලා ගිහින් තමයි මෙතන b බෙදීම a කියලා තියෙන්නේ. හරි. එහෙම හැදෙනවා. දැන් අපි මෙතන පොඩ්ඩක් සුළු කරගමු. මෙතන සුළු කරගද්දි මම මේ ඍණ එකක් එළියට ගන්නවා. ඍණ එකක් ගත්තට පස්සේ b වර්ග ඍණ 4ක් ac බෙදීම 4ක් a වර්ග. මම මෙතන කරලා තියෙන්නේ දැන් මෙතන හරය සමාන කරගන්න ඕනේ. එතකොට මම මේක 4කින් වැඩි කරා. උඩ යට දෙකම. 4ක් a ගේ වැඩි කරලා මම ඍණ පදයක් එළියට ගත්තා. එතකොට b වර්ග ඍණ 4ක් ac බෙදීම 4ක් a වර්ග. දැන් මේ පදයක් මම හදාගත්තා. මම දැන් මේක මේ පැත්තට යවනවා. එතකොට එන්නේ x ධන b බෙදීම 2ක් a ගේ වර්ග b වර්ග ඍණ 4ක් ac බෙදීම 4ක් a වර්ග. හරි. මම දැන් මේකේ වර්ගමූලය ගන්නවා. වර්ගමූලය ගද්දී අනිවාර්යෙන් ධන හෝ ඍණ කියලා දාන්න මතක තියාගන්න. ධන හෝ ඍණ දාන්න නැත්නම් ලකුණක් අනිවාර්යෙන් අඩු වෙනවා විභාගෙදී. මේ ධන හෝ ඍණ දැමීම අත්‍යවශ්‍යයි. අදට අපිට මෙතන එනවා x ධන b බෙදීම 2ක් a මෙතනින් එනවා ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 4ක් a වර්ග කියලා. හරි. අපිට දැන් මේව සමීකරණයක් ආවනේ. මෙන්න මේ අප සමීකරණය මම මේක x පදේ තනි කරගන්න. x තනි කරගත්තාම මට ගන්න පුළුවන් b මෙතන දෙකක් වෙන්න ඕනේ. වර්ගමූල ගත්තා මෙතන දෙකක් වෙන්න ඕනේ. මම මෙතන x තනි කරනවා. x තනි කරගත්තාම b මම මේ පැත්තට යනවා. ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac. මෙතන පදේ දෙකක් මෙතන දෙකක්. හරය සමානයි. එන එකම හරය එනවා දෙකක්. මෙන්න මේක තමයි සූත්‍රය. මේක වර්ග පූර්ණයෙන් තමයි මේ සූත්‍රය අපි ගන්න. මේකෙන් කෙලින්ම ආදේශ කරලා අපිට පුළුවන් සාධක ටික හොයා ගන්න. අපි නිදසුනක් හදමු. හරි. මම ඊට ඉස්සෙල්ලා වීඩියෝ එක කතා කරපු ගානක් තිබ්බා. ඒකෙන් අද වර්ගිත සමීකරණයක් තිබ්බා x වර්ග ඍණ 6x ධන 4 සමානයි බිඳුව. මේක සාධක හොයන්න කියලා දෙනවා. මේක මුල පහ ගන්න කිව්වොත් අපිට ගාන තිබ්බා 2.5
2.4 කියලා 2.4 කියලා ගන්න කියලා අපිට තිබ්බා. මේක වර්ගපූර්ණය කරමු. x වර්ග මැද පදයේ දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදුවාම 3 ඒක වර්ග කරගන්න. එතකොට 9. 6x ධන 9 ධන 4 ඍණ 9 සමානයි බිඳුව. මම දැන් මෙහෙම දිනනට මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ x ඍණ 3 වර්ගය. x ඍණ 3 වර්ගය තමයි මේ තියෙන්නේ. සුළු කරලා බලන්න මේ ප්‍රකාශන හැදෙනවද කියලා. මේ තියෙන්නේ x ඍණ 3 වර්ගය. x වර්ග මැද පදය දෙකෙන් වැඩි කරා. මැද x 3 ඍණ 3යි දෙකෙන් වැඩි කරාම ඍණ 6ix අවසාන පදයේ වර්ගය 9. හරිනේ? මෙතන එන්න ඕනේ එතකොට 4යි ඍණ 5 සමාන බිඳුව. මම 5 අනිත් පැත්තට දානවා. x ඍණ 3 වර්ගය මම මේකෙත් වර්ගමූලය ගන්නවා. එතකොට එනවා ධන හෝ ඍණ 5 වර්ගය. වර්ගමූලය. මෙහෙම ගත්තට පස්සේ මෙතන එනවා x ඍණ 3 සමානයි ධන හෝ ඍණ මූල 5. හරි x ට අපිට ගන්න පුළුවන් අංගයන් දෙකක් එතකොට 3 ධන හෝ ඍණ මූල 5. මෙන්න එහෙම ගන්න පුළුවන්. දැන් මේකෙන් ඊට පස්සේ අපිට මෙහෙම කිව්වට පස්සේ ගානක් දීලා තියෙනවා මේකෙන් ගන්න පුළුවන් හරියගේ දක්වන්න කියලා කියනවා. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ x ට මේ උත්තර දෙක සුළු කරලා අරගෙන බලන්න ඕනේ මොකද්ද ගැලපෙන අගය කියලා. ඒ වගේ තර්කානුකූලව මේ ප්‍රශ්න අපිට විසඳන්න පුළුවන්. ඕක තමයි වර්ග පූර්ණය කරේ. වර්ග පූර්ණය කියන්නේ අපි ඉස්සරහට ගණන් ටිකක් හදමු.